දැන් නොදැනුවත් වෙච්ච ස්වාභාවික හානියක් වගේ ලොකු දිලීරයක් වෛරස් එකක් වගේ තමයි විනාශලා තින්නේ. ඉතින් අපි ජීවත් වෙන්නේ ගොවිතැනෙන් ඒ හින්දා පුළුවන් දෙයක් තියෙනවා නම් මේ වගේ විනාශ වෙන්න නොදී අප මේ රජයෙන් හරි මේකට සහනයක් දෙනවා නම් හොඳයි. මොකද ණයතුරස් වර්ගය වගන්න දෙයක් නැහැ. දැන් මේ ටිකට දැන්ට ලක්ෂ 9ක් වියදම් කරලා තිනවා. එතකොට ගොවිතැන් කපා බේරලා ඒ වැඩි වෙරමුට තව ලක්ෂ 1කමාරක් දෙයක් වියදම් වෙනවා. එතකොට ලක්ෂ 11ක් විතර වියදම් ගියා කියන්නේ අපිට ඉතින් ආයි නැවත මේ ආර්ථිකය හදාගන්න බෑ. අපි අසන්න වෙලා ඉන්නේ දැන්ට අක්කර 4ක් විතර සම්පූර්ණ විනාශලා තින්නේ. 100% විනාශලා තින්නේ. ඒකට අක්කර 4ක් කියන්නේ අක්කර 4න් අර අක්කර විනාශිත අක්කර 4 ආදායමත් එක්ක බලුවම පස්සේ අපිට එක එකක් විනාශ වෙලානේ. ඒ හින්දා මේ පුළුවන් දෙයක් තියෙනවා රජයෙන් ඉල්ලන්නේ මේ අපිට මේකට මොකක් හරි සහනයක් සලසලා දෙන්න තමයි ඉල්ලන්නේ. මොකද නැත්නම් අපි දරුවෝ පස් දෙනෙක් ඉන්නවා ජීවත් වෙන්න හරි අමාරුයි. ඔව්. ඒ හින්දා අපි ඉතින් කුසිකර්මද කතා කරා අපි ඒකට කතා කරලා කම්පැනි එක කතා කරා. කම්පැනි කියන්නේ ඉතින් මේ අපිට ඉතින් හරි විසඳුමක් දුන්නේ නැහැ. ඒ හින්දා රජය මාස මැදිහත් වෙලා එදා ඉඳලා ගොවිතැන් කරන අපිට ඉතින් සහනයක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. අපි දන්නේ අපි ඉතින් පොඩි කාලේ ඉඳලා මේ හේන් ගොවිතැන් මිනිස්සු ඒ වුණාට මේ කන්නේ තමයි මේ වගේ රෝගයක් ඇති වුණේ. මේ ආයෙ ගන්න දෙයක් නැහැ ඔක්කොම වෙයිලා ගිහලා ඉතින් අපි මෙහෙම මොකද්ද ගන්න අපි කුසිකර්මයට කිව්වා. කුසිකර්මයේ පරිශ්‍රණ කරන මහත්තයා ආවා. ඇවිල්ලා මහත්තයා කිව්වා අපටත් හොයාගන්න මේක දිලිවියක්. මේක බෙහෙත් ගහන්නත් බෑ බෙහෙත් ගන්න. මොකද අපි එදා ඉඳලා හිතුවන්නේ ජෙට් එක. ඒක කම්පැනිෙන් තමයි ගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ට කතා කරා මේකට මොකක්ද සහනයක් කරලා කියලා. නමුත් ඒගොල්ලෝ කියලා කොහෙන්ද මේ ඉදුම් ගත්තේ ඒකයි මේක කිව්වා මහත්තයා කියලා ගත්තිතන් කියන CIC එකෙන් තමයි අපි ගන්නෙ. ඒගොල්ලන් කතා කරලා අපි දෙන්න ගන්න. ඉතින් අපි බලන්නම් මොකක් හරි මේ කියලා කිව්වා ඉච්චා වෙන කිසිම දැන් මාසයක් වෙනවා ඒගොල්ලෝ වෙන කතා කරේ මොකක්වත් නැහැ. ඉතින් දැන් මහත්තයා දැන් අපි ඇත්තටම දැන් හේන් අත්තර තියෙන වැඩක් නැහැ කියලා 90ක් 95ක් විතර ඔක්කොම දැන් ඉදුම් දිගලා තියෙන්නේ. කරල් දිනවා කරල් ගහ තිබුණාට වැඩක් නැහැ. කරල් ඇතුලේ ඔක්කොම පිළිමක අර ඇට ටික මේ ටික ටික වෙයිලා තියෙන්නේ. ඉතින් වෙයිලා ගිහලා ඉතින් අපි මෙහෙම මොකද්ද ගන්න අපි කුසිකර්මයට කිව්වා. කුසිකර්මයේ පරිශ්‍රණ කරන මහත්තයා ආවා. ඇවිල්ලා මහත්තයා කිව්වා අපටත් හොයාගන්න මේක දිලිවියක්. මේක බෙහෙත් ගහන්නත් බෑ බෙහෙත් ගහලා වැඩකුත් නැහැ. මේක නතර කරන්න බෑ. ඊට පස්සේ අපි කම්පැනියට කර්ම සල්ලියක් ගන්න වෙන්නේ මහත්තයා මෙන්න මේවා කියලා මුළු හේනම දැන් හේන අත්තර තමයි කියන්නේ ගන්නත් හිතෙන්නේ. ඉතින් මේකට මොනවද කරන්න කියලා අපි කිව්වා. මෙන්න පේනවා ඔබතුමාලට මේ බොරුවේ මේ ඉරුම් වලට වෙලා තියෙන වැඩි ඔබතුමාලට පේනවානේ. ඉතින් අනේ මොකක් හරි මේක සුනාමි ගියාට වැඩි දැන් මුළු හේන් යායව මේක තමයි වෙලා තියෙන්නේ. අර සේනා ගලඹුව ගැහුවා අපේ මාත් එක්ක කාලයක්. ඒකෙනුත් මෙච්චර හානියක් වුණේ නැහැ. අපි ඒකට අවශ්‍ය බෙහෙත් ගහලා කොහොම හරි අපි ඒ වගේම පොඩ්ඩක් හරි මේ පිටපැල ගත්තා. අර වියදම් වලින් භාගයක් හරි ගත්තා. මේ කන්නේ නම් මාත්‍ය ඇත්තටම කියනවා 8ක්වත් අපි මේකට 7ක්වත් අපිට ගන්න බෑ. 7කට තමයි පත් වෙලා තියෙන්නේ. අපිට වෙන කරන්න මේ 50ක් ගත්තොත් 10ක් විතර තමයි හොඳින් දින්නේ. මේවා ඉතින් ආයෙ වැඩක් නැහැ. මේ ඉරුම් පැකට්ටක් හිටවන්න ලක්ෂ 1කමාරක් විතර යනවා මේ හිටවන්න. ඉතින් මේ වැඩක් නැහැ. ඉතින් අපිට මොකුත් කරගන්න බෑනේ. රජයෙන් ඇවිල්ලා බලන්නේ නැහැ. කිසිම බලධාරියෙක් මේවා මේ බලන හතර නෑ අතන. දිලිවිලි හැදිච්ච අපි හැම ගහක් මේ වගේ තමයි. ඔව් දිලිවිලි හැදුවාම පස්සේ මේ කරල්ලේ